ජුනි 22 දින ඇමරිකානු ජනාධිපති සංවේදී නිවේදනයක් නිකුත් කළා. එනම් එක්සත් ජනපදයේ ඊශ්‍රායලයේ සමග එක්ව ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික පහසුකම් තුනක් වන ෆෝඩෝව්, නටාන්ස් සහ ඉස්ෆහාන් වෙත නිරපත්‍ය ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බවයි. මේවා සාමාන්‍ය ඉලක්ක නොවේ. ඒවා ඉරානයේ දකින න්‍යෂ්ටික සිහිනය සැබෑ කර ගැනීම සඳහා වැදගත්ම ස්ථානයන්. ඉතින් හදිසියෙම ඇමරිකාව විසින් ඒවා විනාශ කිරීම ගැන ඔබ මොකද හිතන්නේ? මේ මෑත වසරවල මැද පෙරදිග සිදු වූ යුදගිනි ඇවිලීමට හේතු වුණු සිදුවීම් වලින් වඩාත් බරපතලම සිදුවීමයි. ඉරානය මේ ප්‍රහාරය ආක්‍රමණශීලී ක්‍රියාවක් ලෙස හෙලා දැක ඇති අතර දැඩි ප්‍රතිවිපාක ගැන අනුතුරු අඟවනු ලැබුවා. මේ මුළු මහත් පුළුල් කලාපයේම ගිලගත හැකි තරමේ දරුණු ප්‍රතිප්‍රහාර පිළිබඳ දැඩි බියක් ඇති කරනවා. මේ පැවසූ දෙය හිතලුවක් නොවේ. එය මීට පැය කිහිපයකට පෙර සිදු වූ සත්‍යම සිදුවීමකි. ඇත්තටම මේ සිදු වුණේ මොකද්ද? ඇයි දැන්ම මේ සිදු වුණේ? මේ ප්‍රහාරවල බරපතලකම තේරුම් ගැනීමට නම් මේ විනාශයට ලක් වූ එක් ස්ථානයන් සිදු කරන්නේ කුමක්දයි අපි සොයා බැලිය යුතුයි. ඒ ගැන දැන ගැනීමට පෙර ඔබ අපිව subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. ඒ වගේම කුඩා සීනුවේ බොත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්. ෆෝඩෝව් යනු කොම්මසල පිහිටි භූගත යුරේනියම් සංවර්ධන කර්මාන්ත ශාලාවකි. එක්වරක් ඉරාන න්‍යෂ්ටික ගිවිසුම යටතේ අත්හිටුවා තිබුණත් 2018 දී එක්සත් ජනපදයේ ගිවිසුමෙන් ඉවත්වීමෙන් පසු නැවත ආරම්භ කරා. එය කන්දක් ඇතුළත ගැඹුරින් වලලා ඇති බැවින් ඒ සම්පූර්ණයෙන්ම විනාශ කිරීම ඉතා අපහසුයි. කෙසේ වෙතත් එහි ප්‍රධාන යටිතල පහසුකම් වලට සාර්ථකව හානි කළ බව එක්සත් ජනපදය පවසා සිටිනවා. නටාන්සී යුරේනියම් සංවර්ධනය සඳහා භාවිතා කරන කේන්ද්‍ර අපසාරක දහස් ගණනක් තිබෙනවා. 2020 දී එයට අභිරහස් පිපිරීමක් සිදු වූ අතර ඉරානය එය ඊශ්‍රායල කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව චෝදනා කර සිටියා. පේන විදියට දැන්නේ නැවත වරක් ඉලක්ක කර තිබෙනවා. නමුත් මෙවර නම් මේ සිදු කර තිබෙන්නේ ඉතා වැඩි නිර්වද්‍යතාවයකින් සහ බලයකින්. ඉස්ෆහාන් ගැන නම් ජාත්‍යන්තරයේ වැඩියමක් දන්නේ නැහැ. නමුත් ඒ ප්‍රතික්‍රියාකාරක සඳහා ඉන්ධන නිෂ්පාදනය කිරීමත්, දියුණු න්‍යෂ්ටික වැඩසටහන් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය පිරිපහදු කිරීමේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන ඉතා වැදගත් තැනක්. මෙම ස්ථානයට පහර දීම විසින් පවසා සිටින පණිවිඩය ඉතා පැහැදිලි. එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලයේ බොහෝ කාලයක සිටන් ඉරානයේ දිගුකාලීන න්‍යෂ්ටික හැකියාවන් නඩපන කිරීමට පස්සෙන් පන්නපු රටවල් දෙකක්. මේ ප්‍රහාරයන් නහඹු ඒවා නොවේ. ඒවා උපායශීලී ප්‍රහාරයන්. සහ ඒවා විසින් නියත බරපතල භූදේශපාලනික ප්‍රතිවිපාක ගෙන එනවා. මේ ප්‍රහාරවලින් පසු රුසියාව සහ චීනය ප්‍රහාර හෙලා දැක තිබෙනවා. ඒ වගේම තත්ත්වය තවදුරටත් පාලනයෙන් ගිලිහෙන්නට ඉඩ නොතබන ලෙසටත් දැඩිව ප්‍රකාශ කළ අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙන් හදිසි උපදෙස් ඉල්ලා සිටියා. යුරෝපියානු මිත්‍රපාක්ෂික රටවල්ද කනස්සල්ල පළ කළ නමුත් ඉරානයේ න්‍යෂ්ටික දියුණුවමකින් නැති කළ හැකි ආසන්න තර්ජන පිළිබඳව ඔවුන් දැනටත් එම ස්ථාවරයේම සිටිනවා. එම නිසා එක්සත් ජනපදයේ විසින් බෙදාගත් බුද්ධි තොරතුරු පුඩා දක්වමින් ඍජු හෙලා දැකීමෙන් වැළකී සිටිනවා. මේ අතර පාකිස්තානයේ සහ ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක වන කණ්ඩායම් ඇතුළුව දකුණු ආසියාව පුරා ත්‍රස්තවාදී සහ සන්නද්ධ කණ්ඩායම් ඉරානයට සහාය දක්වමින් සහ එක්සත් ජනපද ඊශ්‍රායල සන්ධානයේ හෙලා දකිමින් ප්‍රකාශ නිකුත් කර තිබෙනවා. ඇමරිකානු ජනාධිපති මහත් වූ ආඩම්බරයෙන් සහ තර්ජනාත්මක ස්වරයෙන් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන විනාශ කළ බව උදම්මනමින් සිදු කළ ප්‍රකාශය ගෝලීය යුද්ධයක් අවුලවාලීමට සමත් විදිහේ එකක්. කලාපීය අතදීන් නිහිල යන විට නොමැති ප්‍රතිපත්තියක් අනුගමනය කරන සම්බන්ධිත පාර්ශවයන් සමග රාජතාන්ත්‍රික සමබරතාව පවත්වාගෙන යන ශ්‍රී ලංකාව නම් අයද සිටින්නේ මේ පාලනයෙන් ගිලිහෙමින් පවතින දරුණු ගැටුම්කාරී තත්ත්වයේ සාමකාමීව විසඳ ගන්නා ලෙසයි. නමුත් ලංකාවට නම් නුදුරු අනාගතයේදී අකමැත්තෙන් උනත් එක් පැත්තක් ගන්නට සිදු වෙන්නට පුළුවන්. මොකද ඉන්දියානු සාගරයේ ලංකාව පිහිට ඇති ස්ථානයේ උපාය මාර්ගික වශයෙන් ඉතාමත්ම වටිනා එකක්. එම නිසා ඉන්දියාව සහ චීනය යන දෙරට සමගම වඩාත් ගැඹුරු සම්බන්ධතා පවතින නිසා අපේ කුඩා දිවයිනද මෙම නව භූදේශපාලනික කුණාටුවේ රැලි බලපෑම් වලට හසු විය හැකියි. ඉරානයට බෝම්බ වැටෙන විට ලංකාවේ අපටත් එහි වන්දිය ගෙවන්න සිදු වේවිද? ශ්‍රී ලංකාව සිය ඛනිජ තෙල් වලින් 90%ක්ම ආනයනය කරනවා. මීට පෙර ඉදිරිපත් කරපු වීඩියෝ එකකින් ඒවායින් බොහොමයක් පර්සියානු බොක්ක ගෝලීය වෙළඳපොළට සම්බන්ධ කරන හෝමුස් සමුද්‍ර සංධිය හරහා ප්‍රවාහනය කරන බව ඔබ දැනටමත් දන්නවා ඇති. මේ මාර්ගය අසල සිදුවෙන ඕනෑම උදමේ ක්‍රියාකාරකමක් එක් රැයකින් තෙල් මිල ඉහළ දමන්නට සමත් වෙනවා. මේ ප්‍රහාරවලින් පසු ඛනිජ තෙල් ඉදිරි ගනුදෙනු 8%කින් ඉහළ ගිය බව ඔබ දන්නවද? මේ දින කිහිපයක් තුර ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල ඉහළ යාමට හේතු විය හැකියි. මේ දේවල් සිදුවන්නේ ඉතාමත්ම සංවේදී අවස්ථාවක.
මොකද අපි මේ වන විටත් සිටින්නේ දශක ගණනාවක දරුණුතම මූල්‍ය අර්බුදයෙන් ගොඩේමින් සිටින අවස්ථාවකයි. තෙල් මිලේ හෙළ යාම නිසා ප්‍රවාහන ආහාර විදුලිය සහ පොහොර පවා මිලේ හෙළ යනවා. ඒ ලංකාවේ මිලියන සංඛ්‍යාත පවුල්වලට ඇති කරන්නේ ඍජු බලපෑමක්. තවද ශ්‍රී ලංකාවේ තිරිඟු ආනයනයන් එහෙමත් නැවතිනම් කෙටියෙන්ම කිව්වොත් පාන් පිටි ආනයනයන් වලින් 140කට වැඩි ප්‍රමාණයක් මෙහි පැමිණෙන්නේ වක්‍රව මැද පෙරදිග වරායන් හරහා. ඉතින් මැද පෙරදිග ඇවිලෙන උදගිනි දැල් නිසා එම නැව් ප්‍රමාද කර මිල හෙළනංවා ඔබ බඩු මිලදී ගන්නා වෙළඳ සැලේ රාක්ක හිස් කර දමන්නට පුළුවන්. ඉහළ යන ඉන්ධන පිරිවැය සමග එම තත්ත්වය තවත් උග්‍රාතට හැරෙනවා. විශේෂයෙන්ම මතක් කළ යුතුයි ලංකාව බොහෝ කාලයක ඉඳන් අනුගමනය කරන්නේ නොබැදි ප්‍රතිපත්තියක්. එම නිසා අදටත් එක්සත් ජනපදයේ චීනය සහ ඉන්දියාව සමග සමතුලිත සම්බන්ධතාවයක් පවත්වාගෙන යනවා. ඒ කෙසේ වෙතත් මේ නවතම ගැටුම අපේ කුඩා රට අසීරු තැනක තබනවා. මෙහිදී ලංකා රජය ඉතා ප්‍රවේශම් විය යුතුයි. මන්දයත් එක්සත් ජනපදයට සහය දැක්වීමෙන් මුස්ලිම් බහුතර අසල්වැසි රටවල් සහ විදේශගත ප්‍රජාව අතර දැඩි විරෝධයක් ඇතිවෙන එක ඒකාන්තයි. ඒ වගේම ප්‍රහාරයට විරුද්ධ වීමෙන් බටහිර මිතුරන්ගෙන් ලංකාවට දැඩි ආර්ථික පීඩනයක් එල්ල විය හැකියි. ප්‍රධාන කලාපීය බලවතෙකු සහ සමීප හවුල්කරුවෙකු වන ඉන්දියාව මේ වනතුරු මධ්‍යස්ථව සිටිනවා. ඊට හේතුව ඉන්දියාව විසින් ඉරානය සහ එක්සත් ජනපදයේ සමග ඇතිකරගෙන සිටින සංකීර්ණ සබඳතාවිය හැකි. ශ්‍රී ලංකාවද මේ ප්‍රවේශම් ස්ථාවරය අනුගමනය කරනු ඇති බව අනුමාන කරන්නට පුළුවන්. දැඩි ප්‍රසිද්ධ විවේචනයන් වලින් වැළකී නිහඬව ගැටුම අවම කිරීම සඳහා පෙනී සිටීම තමයි මේ මොහොතේ කළ හැකි බුද්ධිමත්ම දෙය. දේශීය වශයෙන් එල්ල විය හැකි ප්‍රතිචාර පිළිබඳව රජයේ දැඩි සැලකිල්ලක් දක්වා තිබෙනවා. ශ්‍රී ලංකාවේ පොලිස් අධීක්ෂණය යටතේ පල්ලි 2453ක් පමණ ඇති අතර ආගමික කැළඹීම් වැළැක්වීම සඳහා නිලධාරීන් 5580කට වැඩි සංඛ්‍යාවක් සහ ත්‍රිවිධ හමුදා සමාජිකයින් 1260ක් දිවයින පුරා යොදවා තිබෙනවා. සමාජ මාධ්‍ය විසින් මෙම ලෝකයෙන් නැසෙන පුවත් අතිශයෝක්තියකින් සහ වැරදි අර්ථකථන සහිතව වාර්තා කරන බැවින් එම වැරදි තොරතුරු හෝ ප්‍රචණ්ඩත්වයට පෙළඹවීම වැළැක්වීමට බලධාරීන් අවදියෙන් සිටිය යුතුයි. ඉරානයේ පුපුරා යන බෝම්බයකට ශ්‍රී ලංකාව සොලවන්නට පුළුවන්ද? දැන් ඔබ ඒ සඳහා පිළිතුර දන්නවා ඇති. පිළිතුර තමයි ඔව් එහෙම වෙන්නට පුළුවන්. ආර්ථික වශයෙන්, දේශපාලනික වශයෙන් සහ සමාජීය වශයෙන් එක පෙළට වැටෙන්නට නියමිත ඩොමිනෝ සිය ගණනක් මේ වන විට පෙළගස්වා තිබෙනවා. සැතපුම් දහස් ගණනක් ඈත සිදුවෙන දේ අපට පාලනය කළ නොහැකි වුවත් අපට හොඳින් සූදානම් වෙන්නට පුළුවන්. හේන් අදහස් කරන්නේ දේශීය ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම, බලශක්ති මූලාශ්‍ර විවිධාංගීකරණය කිරීම සහ මහජන හැඟීම් කළමනාකරණය කිරීම සහ රාජ්‍යතාන්ත්‍රික නම්‍යශීලීතාවය පවත්වා ගැනීමයි. මන්දයත් ලෝකයේ ගිනිගන්නා විට හොඳම ආරක්ෂාවෙන් දුරට දිව යාම නොවේ. ඒ ගැන හොඳින් දැනුවත් වී බුද්ධිමත් ක්‍රමෝපායන් මගින් ලංකා ආර්ථිකය සහ අනෙකුත් සියලු දේවල් ආරක්ෂා කර ගැනීමයි. මෙවැනි අලුත්ම තොරතුරු දිනපතා දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුවේ බොත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.